ඥාන ඊළඟ කොටස ග්‍රීන්ස් තියරම් එක මේ ට්‍රයැන්ගල් එකකට ඔප්පු කරන්න තමයි තියෙන්නේ. මෙන්න මේ vertices තියෙන ට්‍රයැන්ගල් එකේ මෙන්න මේ අනුකල ශ්‍රිතය ග්‍රීන්ස් තියරම් එක තෘප්ත කරනවා කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ග්‍රීන්ස් තියරම් එක ලියන්න කියලා කියන ස්ටේට් ද ග්‍රීන්ස් තියරම් කියලා කියනවා. මම දැන් 2019 ගාන කරද්දී ග්‍රීන්ස් තියරම් එක ලියලා පෙන්නපු නිසා ඒක මම ආයිත් ලියන්න යන්නේ නැහැ. ඒකෙන් අර ගානට අදාළ ගන්න ඕනේ පාර්ට් එක විතරක් මම සඳහන් කරන්නම්. From Green's theorem. From Green's theorem. ගන්න පුළුවන් අනුකල FDR සමානයි මේ වගේ එකක්. MDX ධන NDY සමානයි මේ වගේ එකක්. ඩාබ n යට ඩාබ x ඍණ ඩාබ m යට ඩාබ y මෙන්න මේ සෙට් එක වරක් dx dy. හරිද? මෙන්න මේක තමයි කන්ඩිෂන්ස් අර අදාළ. ඒ විස්තරය මම ලිව්වේ නැහැ, මම එකපාරක් කිව්ව නිසා 2019 ගාන හදද්දී. මේක තමයි ග්‍රීන්ස් තියරම් එකකින් අපිට අර ගණන් හදන්න අවශ්‍ය වෙන පාර්ට් එක. හරිද? අදාළ ගානට යන් දීලා තියෙන ගාන මම ඇඳ ගන්නවා. ට්‍රයැන්ගල් එකකට තමයි ග්‍රීන්ස් තියරම් එක ඔප්පු කරන්න කියලා තියෙන මේ පාර. බිංදුව එක ශීර්ෂයක්, අනිත් එක ෆයි බෙදීම 2 බිංදුව, අනිත් එක වෙනවා ෆයි බෙදීම 2 1 කියලා. මේ විදිහට තමයි ට්‍රයැන්ගල් එක තියෙන්නේ. මේක අපිට ඔප්පු කරන්න කියලා දීලා තියෙන ශ්‍රිතය, මේ අනුකල් ශ්‍රිතය තමයි y ඍණ sin x වරක් dx ධන cos x dy. මෙන්න මේක. හරිද? මේක මෙන්න මේක මෙයාව මෙන්න මේ ග්‍රීන්ස් තියරම් එකට සත්‍යපනය කරන්න යූස් කරනවා මෙන්න මේ ශීර්ෂ තියෙන ට්‍රයැන්ගල් එකට දාලා. හරිද? ඒක තමයි මේකෙන් කරන්නේ. බලමු දැන් කොහොමද අපි ඒක කරන්නේ කියලා. මම මේ ට්‍රයැන්ගල් එකෙත් සයිඩ්ස් ටික දාගන්න නම් කළා. මම මෙයා 1 කියලා ගන්න. සයිඩ් 1 2 3. අපි පොසිටිව් කියලා ගන්නේ clockwise counter clockwise direction එකනේ. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු යන පැත්තට විරුද්ධ දිශාව. ඒක නිසා මේ ඊතල ටික ඒ විදිහට දාගත්තා. බලමු දැන් ටෝටල් ලයින් ඉන්ටිග්‍රල් එක මේ සයිඩ් වල ලයින් ඉන්ටිග්‍රල් තුන එකතු කරලා අරගෙන මුලින්ම. සයිඩ් 1 එක මම ගන්නවා. සයිඩ් 1 එකේ වෙන්නේ y බිඳුවයි. y බිඳුවයි. y වෙනසක් වෙන්නේ නැහැ. y සමානයි බිඳුවයි. එතකොට ඒක අපිට ගන්න පුළුවන් dy කියන එකනත් බිඳුවයි කියලා. x යනවා බිඳුවට 5 බෙදීම 2. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා x යනවා. එතකොට දීලා තියෙන ලොකු ඉන්ටිග්‍රල් අර අවකල ශ්‍රිතය තියෙනවානේ. අනුකල ශ්‍රිතය. අන්න එයා i සමානයි අනුකල y ඍණ sin x වරක් dx ධන cos x dy. මෙහෙමනේ. අපිට දැන් dy සමානයි බිඳුව නිසා මෙයාව කෙලින්ම බිඳුවට යවත හැක්. එතකොට i1 අපි ගන්න පුළුවන් i1 සමානයි අනුකල y මෙතන මෙයා 0 වෙනවා. හරි මේක තේරෙනවනේ. y බිඳුවයි කියලා අපි ගත්තනේ උඩි ගත්තනේ මේක පේන්න තියෙන දේ. එතකොට එන්නේ අනුකල ඍණ sin x dx. එතකොට මේකට උත්තරයක් එනවා අපිට. මේකේ x යන්නේ කොහෙද? බිඳුවේ සිට 5 බෙදීම 2කට තමයි x යන්නේ. හරිද? බිඳුවේ සිට 5 බෙදීම 2කට x යද්දී එනවා ඍණ sin x කියන එකනාව අනුකලනය කළාම ඉන්නේ cos x නේ උත්තරේ. එතකොට මෙයා 5 බෙදීම 2 මෙහිම. එතකොට අපිට එනවා cos 5 බෙදීම 2 ඍණ cos බිඳුව. ඔහොමනේ ගන්න වෙන්නේ. කියන්නේ බිඳුව ඍණ 1 උත්තරේට එන්නේ ඍණ 1ක්. i1 right? i1 සමානයි ඍණ 1යි කියලා උත්තරයක් තමයි එන්නේ මෙතනින්. ඊළඟට අපි side 2 බලමු. side 2 එකේ මේකනේ side 2 කියන්නේ 5 බෙදීම 2යි x වෙනසක් නැහැ. y යනවා බිඳුව සිට 1 දක්වා. ඒක ලියාගමු. x සමානයි 5 බෙදීම 2යි. එතකොට අපිට dx ට ගන්න පුළුවන් dx සමානයි බිඳුවයි කියලා. ඉතින් නියතයක් එක්සිෂන් අවකලනය කළාම බිඳුවනේ. ඊළඟට y. y සමානයි y යනවා බිඳුවේ සිට 1 දක්වා. y යනවා බිඳුවේ සිට 1 දක්වා. එතකොට අපිට i2 ගන්න පුළුවන්. dx තියෙන පදේ කෙලින්ම අයින් කරලා ගන්න පුළුවන්. cos x dy. එතකොට අපිට එන්නේ සමානයි මෙයා y විශයෙන් අනුකලනය කරාම එනවා cos x වරක් y කියලා.
යන්නේ 1 සිට බිඳුව x සමානයි 5 බෙදීම 2නේ. මෙතන එතකොට cos 5 බෙදීම දෙවරක් 1 බිඳුව y sorry මෙහෙම cos 5 බෙදීම දෙවරක් y කියන එක ඉන්නවා. y යනවා 1 සිට බිඳුව දක්වා. හැබැයි cos 5 බෙදීම දෙක කියන්නේ බිඳුවයි cos 90 බිඳුවයි. ඒකින්ද මේකේ උත්තරේ බිඳුවක් වෙනවා. I2 කියන line integral එක සමාන වෙනවා බිඳුවකට. හරිද? ඊළඟට මේකේ විශේෂම දේ I3 ගන්න කොහොමද කියලා බලමු. I3 කියන කෙනා මේ විදිහට. I3 කියන්නේ මෙයානේ. මෙන්න මේ line එක. එයාව බලමු කොහොමද අපි ගන්න කියලා. I3 මම අඳිනවා line එක මෙහෙම මේ විදිහට. 5 බෙදීම 2 ඉඳන් 1. ඊළඟට මෙතන 0 0 මේ අතරනේ තියෙන්නේ. ඒතර මෙයා මේ පොයින්ට් එකේ ඉඳන් මෙතෙන්ට තමයි යන්නේ. හරිද? දැන් මම නිකමට මෙයාගේ මේ සරල රේඛාවේ සමීකරණය හොයනවා මම මෙයාගේ. එතකොට හිතන්න මම මෙතන xy කියලා දෙන්නෙක්ව පොයින්ට් එකක් දාගත්තා. දැන් මෙයාගේ සමීකරණය හොයන්න යන්නේ y ඍණ බිඳුවයට x ඍණ බිඳුව සමානයි. නිකන් සරල රේඛාවක්නේ. 1 ඍණ y යට 5 බෙදීම 2 ඍණ x. මේක සුළු කරාම එනවා ඍණ yx ධන y වරක් 5 බෙදීම 2 සමානයි x ඍණ yx වගේ එකක් එනවා. ඒතර මෙයා කැපෙනවා y සමානයි 2 බෙදීම 5. මෙයා වරක් x. මේ වගේ එකක් එනවා y ටගයක් එනවා. මම මේ සරල රේඛාවේ y සමාන mx ධන 100 ආකාර සමීකරණ ගත්තා නිකමට. ඔච්චරයි කලේ. ඉතින් y ට මේ වගේ එකක් ආවනේ. මම dy කොහොමද හොයන්නේ? dy කොහොමද හොයන්නේ? එතකොට අපි dy සමානයි මම කියන්නේ 2 බෙදීම 5 වරක් dx right? තේරෙනවනේ ඒක? ඒ කියන්නේ මේක x විශේෂයෙන් අවකලනය කළා වගේ වැඩක් තමයි වෙන්නේ. මේ දෙපැත්තම x විශේෂයෙන් අවකලනය කරාම අපිට එනවා dy යට dx සමානයි 2 බෙදීම 5. ඒ කියන්නේ dy සමානයි 2 බෙදීම 5 වරක් dx. හරිද? දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. y දන්නවා x ඇසුරෙන් dy දන්නවා x ඇසුරෙන් ආදේශ කරන්න තියෙන්නේ. I3 හොයමු line integral 3 එක. එතකොට එයාගේ දීලා තියෙනවා මේ වගේ එකක්. y ඍණ sin x වරක් dx ධන cos x වරක් dy කියලා දාමුකෝ මුලින් අපි dy. ඔහොම. හරිද? දැන් අපි y වෙනුවට දාගන්න පුළුවන් මෙයාව. මෙන්න මෙයා. 2ට 5 වරක් x ඍණ sin x මෙයා වරක් මෙයාගේ සම්පූර්ණ එක්කෙනා dx ධන cos x වරක් dy කියන්නේ කවුද? මෙයා sorry dy කියලා කියන්නේ cos x times 2ට 5 වරක් dx. හරිද? මේ ආකාරයට සුළු කිරීම යන්නේ මේ විදිහට. ඒක තවදුරටත් සුළු කරත් මෙතෙන්දී x ගේ ලිමිට් එක කොහොමද අපි දාගන්නේ? x යන්නේ 5 බෙදීම 2 ඉඳන් බිඳුවට. හරි. එතකොට මෙතන අපි දානවා 5 බෙදීම 2 ඉඳන් බිඳුවට තමයි x යන්නේ. 2x යට 5 ඍණ sin x plus 2 cos x 2ට 5 වරක් cos x dx ඔන්න ඔය විදියට. හරිද? දැන් මේක x විශේෂයෙන් අනුකලනය කරමු. x විශේෂයෙන් අනුකලනය කරාම එනවා පළවෙනි එකට 2ට 5 වරක් x වර්ගය බෙදීම 2 plus මේ ඍණ sin x අනුකලනය කරාම cos x plus 2ට 5 වරක් cos x අනුකලනය කරාම ඍණ sin x. මේ වගේ උත්තරයක් එනවා. බිඳුව සහ 5 බෙදීම 2 ආදේශ කරන්න තියෙන්නේ පිළිවෙලින්. එතකොට අපිට එනවා බිඳුව ධන cos බිඳුව ධන 2ට 5 වරක් sin බිඳුව ඍණ sin බිඳුව කොහොමත් එකයි මෙයා බිඳුවට යනවා. ඍණ ඊළඟට 5 බෙදීම 2නේ අපිට ආදේශ කරන්න තියෙන්නේ. මේ 1ට 5 වරක් x වර්ගයට එන්නේ. එතකොට 5 බෙදීම 2 ආදේශ කරාම 5 වර්ගය බෙදීම 4 plus cos 5 බෙදීම 2 plus 2ට 5 වරක් sin 5 බෙදීම 2 ඕකනේ. මෙයත් යනවා බිඳුවට. හරිනේ. එතකොට එන උත්තරයක් 5 බෙදීම ඍණ 5 බෙදීම 4 කියලා එකක් එනවා. ධන නෙමෙයි. එයාත් ඍණ තමයි. මෙතන ධනුට මෙතනින් වැඩම ඍණ. ඍණ 2ට 5 කියලා උත්තරයක් එනවා. I3 ට ආව උත්තරයක් ඍණ 2ට 5 ඍණ 5 බෙදීම 4.
මේක මම ගන්නවා sorry plus 1 because බිංදුව 1යිනේ මෙයා 1යි. එතන මෙතන plus 1ක් වෙනවා. මම ඒක මෙතනින් දාන්නම් මෙතන ඉස්සරහින්. මෙතන මෙයා 1යි. sorry මෙයා මෙයා 1යි. cos බිංදුව කියන එක්කෙනා 1යි. එතකොට මෙතෙන්ට එකක් එන්න ඕනේ. යා මම මෙතනින් දැම්මා. ඊට පස්සේ මෙතනින් දැම්මා. මම මෙයා ගන්නවා equation number 1 කියලා ගන්නවා. i3 එක නෙමෙයි 3 නේ. මෙයා i3 නේ. නෑ ඒ ඕන්න. මෙයාම i3 කියලා ගන්නම්කෝ. i3 සමානයි 1 ඍණ 2 යට 5 ඍණ 5 යට 4. මේ වගේ එකක් තමයි i3 ට එන්නේ. දැන් අපි total line integral එක ගන්න හදන්නේ. අපි total line integral එක මේ විදිහට ගන්නවා. total line integral සමානයි i1 ධන i2 ධන i3. i1 ට ආවේ අපිට -1 නේ. -1 ධන බිංදුව ධන 1 ඍණ 5 යට 4 ඍණ 2 යට 5. මේ වගේ උත්තරයක් ආවා. ඒතර total line integral එකට එනවා අපිට මේ වගේ එකක්. මෙහෙම එකක් තමයි total line integral වලට එන්නේ. හරිද? මෙයා මම equation 1 කියලා දානවා. ඊළඟට අපි බලන්න ඕනේ Green's theorem එකේ right hand side එකටත් මේ උත්තරෙම එනවා නම් මේ දීලා තියෙන region එකේ Green's theorem එක verify වෙනවා දීලා තියෙන අනුකල ශ්‍රිතයට. දැන් Green's theorem එකේ right hand side එක මම මේ විදිහට ගන්නවා. RHS of Green's theorem. Right hand side of Green's theorem. මම ඒක මේ විදිහට ගන්නවා. එයාව ගන්නේ ඩාබ x minus ඩාබයට ඩාබ y වරක් y ඍණ sin x. මෙන්න මේ ලොකු සෙට් එක වරක් dx dy. මේක තමයි right hand side එක. බලමු අර උත්තරේ මෙනවද කියලා. එහෙම වුණොත් වැඩේ හරි. සමානයි. දැන් මම මේක සුළු කරලා ගන්නම්. cos x x විශේෂයෙන් අවකලනය කළාම ඍණ sin x එකක් එනවා. ඊළඟට y ඍණ sin x කියන එක නා y විශේෂයෙන් අවකලනය කරාම අපිට එන්නේ ඍණ 1. y විශේෂයෙන් අවකලනය කළාම එකයි. මෙයා වරක් dx dy. triangle දැන් අපි මේකේ සීමාව දාගන්න නිරීක්ෂණය කරන්න වෙනවා. එතකොට අපිට triangle එකේ bounded වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. triangle is bounded by x සමානයි බිංදුවයි x සමානයි 5 බෙදීම 2යි. අනිත් එක්කෙනා y සමානයි බිංදුවයි y සමානයි 2යි x යට 5. මෙන්න මේවා තමයි boundaries වෙන්නේ. හරිද? triangle එකේ අපිට දීලා තියෙන ත්‍රිකෝණේ boundaries ටික තමයි මම කිව්වේ. ඒ කියන්නේ මේකනේ. අපි ගත්ත triangle එක බිංදුව සහ 2 තියෙනවා x අක්ෂය side එකෙන්. අනිත් එක y side එකෙන් තියෙන්නේ y ට අපි i3 හොයනකොට ගත්ත අගයක් x ඇසුරේ. ඒක එන්නේ y සමානයි බිංදුවේ ඉනුයි y සමානයි 2යි x යට 5 කියන එක නගිනුයි තමයි triangle එක එතකොට bounded වෙලා තියෙන්නේ. හරිද? මේ විදිහට ලියත හැකි බිංදුව x 5 බෙදීම 2 සහ බිංදුව y 2 යට 5 වරක් x. ඔය විදිහට. හරිද? මේ විදිහට තමයි ඒක ගන්නෙ. එතකොට මම දැන් ආයිත් අර මේක අපි විශේෂ කළ කොටුවක් විදිහට දාගමුකෝ. මම යනවා ගානට නැවතත්. මේක සමානයි එතකොට අනුකල බිංදුවේ සිට මම ගන්න මේවා 2x යට 5 කියලා y ගේ අනුකලනය මුලින්ම කරන්නේ ඍණ sin x ඍණ 1 dy. එළියෙන් මම dx දාගන්නම්. එතන මෙයා යන්නේ බිංදුවේ සිට 5 බෙදීම 2කට තමයි x යන්නේ. සමානයි මේක අනුකලනය කළාම එනවා ඍණ y වරක් sin x ඍණ y. මෙහෙ වගේ එකක් නෙන්නේ. 2x යට 5 සහ බිංදුව ආදේශ කරලා අන්තිමට x විශේෂයෙන් අනුකලනය කරන්න කරන්න ගාන හදාගන්න තමයි තියෙන්නේ මේ විදිහට. එතකොට එනවා මම මේකට y ආදේශ කරන්න. එතකොට එනවා ඍණ sin x වරක් y කියලා කියන්නේ 2x යට 5 ඍණ ආයිත් 2x යට 5 මේ වගේ එකක් එන්නේ.
මෙයාව x විශයෙන් අනුකලනය කරන්න තමයි තියෙන්නේ. සීමාව යනවා 5 බෙදීම 2 සිට බිඳුව දක්වා. බලමු කොහොමද කරන්නේ කියලා. සමානයි මේ විදිහ එකක්. ඍණ 2 යට 5 එළියට ගන්න පුළුවන්. යව එළියට ගමු. ඍණ 2 යට 5 වරක් අනුකලනය කරන්න තියෙනවා x sin x plus x කියලා එක්කෙනෙක්ව. මෙන්න මේ එක්තනින් ගත්ත විදියට ඍණ 2 යට 5 කියන එක්කෙනාව එළියට ගන්න. එතකොට අපිට අනුකලනය කරන්නේ x sin x plus x කියලා එක්කෙනෙක්ව. x විශයෙන් අනුකලනය කරන්න තියෙන සීමාව යන්නේ බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා. හරිද? එතකොට දැන් මේ x sin x කියන එක්කෙනාව පොඩක් අනුකලනය කළ වෙනම ගන්න වෙනවා. කොහොමද යාව අනුකලනය කරන්නේ? ඒක මම වෙනම එක මේ ගානේ අමතර කොටසක් විදිහට යන්න ඕනි එකක්. අනුකල x sin x මම එක් කරලා පෙන්නන්නම්. x sin x dx සමානයි. කොටස් වශයෙන් අනුකලනය තමයි මේකට කරන්න වෙන්නේ. මම ගන්න sin x ව අනුකලනය කළාම එනවා ඍණ cos x. ඍණ cos x වරක් අනිත් එක්කෙනාව එහෙමම දානවා. ඍණ අනුකල මෙයා ඍණ cos x වරක් මෙයාගේ අවකලනය. අර අපි වෙනසක් නොකර තියපු එක්කෙනාගේ අවකලනය. x අවකලනය කරාම 1යි dx සමානයි ඍණ cos x වරක් x. මේ ඍණයි දාන වෙනවා. දාන අනුකල cos x dx කියලා කියන්නේ sin x නේ. එතකොට එන්නේ ඍණ x වරක් cos x දාන sin x. ඕක තමයි එන්නේ උත්තරේ විදිහට. මෙන්න මේ ආව. මේ පාර්ට් එකට විතරක්. හරිද? ඔන්න මම එයා වෙනම දාගත්තා. ආයෙත් යන් ගන්නට. එතකොට එන උත්තරේ ඍණ 2 යට 5 වරක්. මෙයා අනුකලනය කරා. අනුකල x sin x dx ධන අනුකල x dx. ඔහොමනේ තියෙන්නේ ගාන. එතකොට මෙයාට තමයි මේ උඩ උත්තරේ ගත්තේ. එතකොට මම කෙලින්ම දානවා ඍණ 2 යට 5 වරක්. ඍණ x cos x ධන sin x. මෙන්න මෙයාගේ ඒ උඩ කෙනා. ඊළඟට ඍණ 2 යට 5 වරක්. මෙයාව අනුකලනය. x කියන එකනම අනුකලනය කරා මොකද? x වර්ගය බෙදීම 2. ඔන්න ඔහොම එකක්. ඔන්න දැන් අපි සම්පූර්ණ එකේ උත්තරේ ගත්තා. ආදේශ කරන්න ඕනේ ලිමිට් එක x ට. x ට ආදේශ කරන්න ඕනේ බිඳුවයි 5 බෙදීම 2යි. මෙතනත් 5 බෙදීම 2යි බිඳුවයි 5 බෙදීම 2යි බිඳුවයි. හරිද? සමානයි ඍණ 2 යට 5 වරක්. දැන් මම මෙයාට 5 බෙදීම 2 ආදේශ කරගෙන යනවා මේ සෙට් එකටම. එතකොට එනවා ඍණ 5 බෙදීම 2 වරක් cos 5 බෙදීම 2 ධන sin 5 බෙදීම 2 කියලා එකක් එනවා. ඊළඟට ඍණ 2 යට 5 වරක්. මෙතනට එනවා 5 වර්ගය බෙදීම 4. මෙයාගේ දෙක කැන්සල් කරන්න පුළුවන් මෙතන මේ දෙකට මේ දෙක. එතකොට එන්නේ 1 යට 5 වරක්. මෙයාගේ එනවා 5 වර්ගය බෙදීම 4 කියලා එක්කනේ. ඊළඟට බිඳුව ආදේශ කරගෙන යනවා. ඍණ 2 යට 5 වරක් බිඳුව ධන sin බිඳුව කියන්නේ බිඳුවයි. ඊළඟට ඍණ 1 යට 5 වරක් මෙතන බිඳුව. මෙයා බිඳුවට යනවා. මෙයාත් බිඳුවට යනවා. එතකොට මෙතනින් cos 5 බෙදීම 2 නිසා මෙයා බිඳුවට. ඒතර උත්තර වෙනවා ඍණ 2 යට 5 වරක් sin 5 බෙදීම 2 එකයි. ඍණ මෙතනින් එනවා 5 බෙදීම 4 කියලා එකක්. එතකොට එනවා උත්තරේ ඍණ 2 යට 5 කියලා කෙනෙක් එනවා. ඍණ 2 යට 5 කියලා කෙනෙක් එන උත්තරේට ඊළඟට ආයි ඍණ 5 බෙදීම 4 කියලා කෙනෙක් එනවා. මෙයා මම ගන්නවා 2 කියලා අපි right hand side එක. Green's theorem එකේ right hand side එක සුළු කරලා මේ වගේ එකක් ගත්තා අපි. හරිද? මේ තියෙන්නේ Green's theorem එකේ left hand side එක සුළු කරලා අපිට ආපු total line integral එක. ඍණ 5 බෙදීම 4 ඍණ 2 යට 5 එක. ඊළඟට ඒකේ right hand side එකත් සුළු කරාම අපිට ඒකම ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපි Green's theorem එක මේක සඳහා සත්‍යාපනය කළා කියලා. From 1 and 2 we can say that Green's theorem is verified for the given equation in given region. හරි ඕක තමයි 2020 ගාන අවසానයි.
ඊළඟට 2022 ගාන කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් 2022 ගානට ලෑස්ති වෙලා එන්න.